දෙවියන් වහන්සේගේ ආලේපය තියෙන්නේ කියලා. මොකද මම අහලා තියෙනවා සමහර අය මට ඇවිල්ලා කියනවා බ්‍රදර් මං අහවල් මීටිං එකට ගියා, අර මීටිං එකට ගියා, අර රැස්වීමට ගියා. එතන 1000ක් විතර හිටියා සෙනග. හරි බලවත් ආලේපයක් තිබුණා. නමුත් මම අහලා නැහැ කවුරුවත් කියනවා අපි 4-5 දිනක් රැස් වුණා ඒ ස්ථානයේ බලවත් වූ ආලේපයක් තියෙනවා කියලා. මම ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ සෙනග ඉන්න තැන්වල විතරද ආලේපය නිදහස් කරන්නේ? ස්වාමින් වහන්සේ මට මතක් කරලා දුන්නා. දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් වහන්සේ කියනවා දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි මගේ නාමයෙන් රැස් වෙනවද ඒ ස්ථානයේ මම ක්‍රියා කරනවා කියලා. එතකොට මම ඇහුවා ස්වාමීනි එහෙනම් ඇයි මේගොල්ලෝ කියන්නේ අර සෙනග ගොඩක් ඉන්න තැන්වල තමයි ආලේපේ නිදහස් වෙන්නේ කියලා. දෙවියන් වහන්සේ මට තේරුම් කළ දුන්නා. ඒ ගොඩක් වෙලාවට එතන ක්‍රියාත්මක වෙන්නේ හැඟීමක් විතරයි. හැඟීම. සෙනග ගොඩක් එකට නමස්කාර කරනකොට අපේ ශරීරයට අපිට හැඟීමක් දැනෙනවා. ඉතින් අපි හිතනවා ඒක ආලේපය කියලා. මම එක දෙයක් කියන්නම් ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය දැනෙන්නේ ශරීරයට නෙමෙයි. අපේ ඇස්වලට කන්වලට නෙමෙයි. අපේ ආත්මයට. මම ඔබට එකක් කියන්නම්. මේ ස්ථානයේ මේ වෙනකොට දෙවියන් වහන්සේගේ ආලේපය බලවත්ව තියෙනවා. අයි දන්නවද? මම නමස්කාර කරන දෙවියන් වහන්සේව මං හොඳට අඳුනනවා. උන්වහන්සේගේ අභිමුඛය ක්‍රියාත්මක වෙන තැන මම හොඳට දන්නවා. මොකද මම සේවයේ එන්නට ඉස්සෙල්ලා මම දෙවියන් වහන්සේගෙන් එක දෙයයි ඉල්ලුවේ. මට මතක් වුණා සොලමනුත් එහෙම දෙයක් තමයි ඉල්ලුවේ. සොලමන්ට කිව්වහම දෙවියන් වහන්සේ නුඹ මම රජ කරනවා කියලා සොලමන්ගෙන් ඇහුවා උඹට මොනවද ඕනේ කියලා. සොලමන් ඉල්ලුවේ මොකක්ද දන්නවද? රත්තරන් ඉල්ලුවේ නැහැ, රිදී ඉල්ලුවේ නැහැ, වස්තු ඉල්ලුවේ නැහැ. සොලමන් ඉල්ලුවේ ස්වාමීනි මට ප්‍රඥාව දෙන්න. මාව සේවයට කැඳෙව්වහම දෙවියන් වහන්සේ මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි. ස්වාමීනි මට දෙන්න ආත්ම විමසීමේ දීමනාව. ස්වාමීනි මට දෙන්න තැනකට ගියාම එතන ක්‍රියාත්මක වෙන්නේ ඔබ වහන්සේගේ ආත්මයද නැත්නම් වෙන ආත්මයක්ද කියලා මට පැහැදිලි කරලා දෙන්න. මට ඒ දීමනාව දෙන්න. මම එච්චරයි ඉල්ලුවේ. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ මං ඉල්ලපු දේ මට දුන්නා. ඒ නිසා මම දන්නවා තැනකට ගියාම එතන ක්‍රියාත්මක වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේද නැත්නම් වෙන ආත්මයක්ද කියලා. මොකද ඩුප්ලිකේට් ආත්ම ක්‍රියාත්මක වෙනවා. යක්ෂයා කියන්නේ වංචාකාරයෙක්, රැවටිලිකාරයෙක්. ඌ කරන්නේ දෙවියන් වහන්සේගේ දේ ඩුප්ලිකේට් කරන්න ෆොටෝකොපි ගහන්න උත්සාහ කරනවා. ෆොටෝකොපි හරියටම කොපිය. උත්සාහ කරනවා දෙවියන් වහන්සේ කරන දේ ඩුප්ලිකේට් කරන්න. ඒ නිසා මොකද කරන්නේ? ඌ සමහර වෙලාවට සභාවේ ඇතුළට රිංගලා දෙවියන් වහන්සේගෙන් කියලා එක එක දේවල් නිදහස් කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි අඳුනගත්තේ නැත්තම් මේ ආත්මය මොකක්ද කියලා අපි ඒකට ඉඩ දෙනවා ක්‍රියාත්මක වෙන්න. ඉඩ දුන්නොත් භයානකයි. ඒ නිසා විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ දාසයෙක් හැටියට මම ඉල්ලුවේ ස්වාමීනි මට දෙන්න ආත්ම විමසීමේ දීමනාව. එක යෝහන් පොතේ කියනවා සියලු ආත්ම විශ්වාස නොකරන්න. මන්ද බොහෝ බොරු අනාගත වක්තෘන් සභාව ඇතුළට ගිහිල්ලා තියෙනවා කියලා තියෙනවා. ඒ නිසා සෑම ආත්මයක්ම විශ්වාස කරන්න එපා. එයාගේ පණිවිඩය මොකක්ද කියලා හොයලා බලන්න. එයා කතා කරන පණිවිඩය දෙවියන් වහන්සේගේ වචනයට එකඟද? එයාගේ ඵල දෙවියන් වහන්සේගෙන් එන දෙද කියලා බලන්න. අනිත් එක දීමනාවක් දෙනවා දෙවියන් වහන්සේ අපිව ඒ ආත්ම විමසා බලන්න. අපි ඒ දීමනාව නිසා සමහර වෙලාවට යක්ෂයාගේ රැවටිලිකාරකමින් බේරෙන්න අපිට හැකියාව ලැබෙනවා.
රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 18. මම පහුගිය සතියේ අවසානයේ නැත්තම් බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට මම දෙවියන් වහන්සේගෙන් ඇහුවා මොනවාද මම අද දේශනා කරන්න ඕනේ කියලා. මට මුකුත් හරියට ස්ථිර වුණේ නැහැ. නමුත් මම පණිවිඩයක් ලෑස්ති කරගෙන හිටියා. මම අද උදේ දේව මෙහෙයට ඇවිල්ලා ගෙදර ගිහිල්ලා මම පොඩ්ඩක් සාමාන්‍යයෙන් කැම ටික කාලා චුට්ටක් හාන්සි වෙනවා. පැයක් විතර වගේ. මට හාන්සි වෙන වෙලාවේ දෙවියන් වහන්සේ කිව්වා බයිබලේ අරන් ගිහිල්ලා හාන්සි වෙන්න කියලා. මම බයිබලේ අරගෙන ඇඳේ හේතු වෙලා බලාගෙන දෙවියන් වහන්සේ කිව්වා ඔබ ලෑස්ති කරගත්ත පණිවිඩය නෙමෙයි අද දේශනා කරන්න ඕනේ. මම අහුවා ස්වාමීනි මොකක්ද එහෙනම්? රෝම පොතට පෙරලන්න කිව්වා. මම රෝම පොතට පෙරළුවා. දැන් මම මෙහෙම පෙරලගෙන යනවා. රෝම 1 2 4ට එනකොට මම හිතුවා ඒකේ තියෙන එකක් වෙන්නද කියලා මම කියනකොට හුලඟක් ආවා එකපාරට. ඇවිල්ලා මේ පිටු පෙරලෙන්න ගත්තා මෙහෙම. මම ඉතින් ෆුල් try කරනවා මෙහෙම හරවන්න බෑ. මෙහෙම එනවා. මම එන්නේ නැහැ රික. මම කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මට කියන්න මොකක්ද නම් දේශනා කරන්න ඕනේ කියලා. හරියට රෝම 8ට ඇවිල්ලා නැවතුණා. මම කිව්වා හරි. ඒක තමයි දේශනා කරන්න. මෙතනට ඇවිල්ලා සහෝදර සමිඳු නමස්කාර කරනකොට රෝම 8:31 ගැන කතා කරා. ස්වාමින් වහන්සේ අපේ පාර්ශවයේ නම් අපි කාටද බය වෙන්නේ කියලා. මම දැනගත්තා ස්වාමීන් වහන්සේ තමයි මට කතා කරන්න කියන්නේ. මොකද මම තෝරගත්ත පැසේජ් එක දෙවියන් වහන්සේ මට කතා කරන්න කියපු දේ රෝම 18 ඉඳලා 30 දක්වා. ඔහු කිව්වේ 31 වෙනි පදය. ඒක නිසා මම දන්නවා මම එකයි කිව්වේ මෙතන බලවත්සේ ආලේපේ ක්‍රියාත්මක කරනවා. හිතන්න එපා සෙනග ගොඩක් ඉන්න තැන නෙමෙයි ආලේපේ ක්‍රියාත්මක වෙන්නේ. මම උදාහරණයක් දෙන්නද ඔබට. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදය අපි දකින්න පෙරලන්න එපා. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ ගෝලයෝ 120 දෙනෙක් උඩුමහල් මැදුරක රැස් වෙලා යාඥා කරමින් හිටියා. පෙන්තකොස්ත නැත්තම් සති මේ මංගල්‍ය දවසේ. ඒ මොහොතේ ඒ වෙලාවෙම ඔවුන් හිටිය ස්ථානයට ටිකක් එහායින් යුදෙව්වන්ගේ මංගල්‍යයට ඇවිල්ලා හිටියා ලක්ෂයක් විතර සෙනග. දැන් යේසුස් වහන්සේගේ සෙනග හිටියේ 120යි ගෝලයෝයි. ඒ 120 දෙනා එකට රැස් වෙලා යාඥා කරනවා. ලක්ෂයක් විතර යුදෙව්වම දෙවියන් වහන්සේම අදහන කට්ටිය වෙන කට්ටිය නෙමෙයි. දෙවියන් වහන්සේම සෙනග. ඒගොල්ලෝ ලක්ෂයක් විතර එළියේ ඉන්නවා. ෆීස්ට් එකට ඇවිල්ලා මංගල්‍යයට ඇවිල්ලා. දෙවියන් වහන්සේගේ ආලේපය වැගුරුනේ ලක්ෂයට නෙමෙයි 120ට. දෙවියන් වහන්සේට සෙනග වැඩක් නැහැ. නොම්බර ගාන වැඩක් නැහැ. දෙවියන් වහන්සේට පුළුවන් සුළු පිරිසක් අරගෙන අපි වගේ නුසුදුසු ලෝකේ අනුව බැලුවොත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු අපි ඇවිල්ලා ලොකු අය නෙමෙයි සාමාන්‍ය මිනිස්සු අරගෙන දෙවියන් වහන්සේට පුළුවන් ලෝකේ අනිත් පැත්ත පෙරලන්න. අයි දන්නවද දෙවියන් සේම කරන්නේ? එතකොට ගෞරවය මහිමය යන්නේ උන්වහන්සේට. එනිසා මේ මම කියන දෙයට හොඳින් අහුම්කම් දෙන්න. මමත් ඕගොල්ලොත් එක්ක මේක දැන් ඉගෙන ගන්න යනවා. මොකද මමත් දන්නේ නැහැ මොකද දෙවියන්ස කතා කරන්න යන්නේ කියලා. රෝම 8:18 පොඩක් ඉන්න. පාවුලතුමා කියනවා මේ කාලයේ අපි විඳින දුක් පීඩාව. දැන් කී දෙනෙක් සාමාන්‍යයෙන් මේ ලෝකේ පීඩාවට ලක් වෙලා තියෙනවද? එක ආකාරයෙන්. මම එකයි බැලුවේ ඔක්කොම 31 ඔක්කොම අවංකයි. හරි සන්තෝෂයි. මමත් 31 මමත් එහෙම තමයි. කවුරු කියනවනම් පීඩාවකට ලක් වෙලා නැහැ කියලා
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දෙවියන් වහන්සේ තුලද ඉන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ ලෝකෙන් පීඩාව තියෙන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? සමහරකට නම් මේක ලොකු ප්‍රශ්නයක්. යේසුස් වහන්සේ කිව්වා මට ලෝකයා පීඩා කරා ඒ නිසා නුඹලාටත් පීඩා කරනවා. මන්නේ මේ කිව්වේ යේසුස් වහන්සේ. නුඹලාට ලෝකයෙන් පීඩාව තියෙනවා මන්ද මටත් ලෝකය පීඩා කරා. හැබැයි ශක්තිමත් වෙන්න යේසුස් වහන්සේ කිව්වා මම ලෝකේ ජයගත්තා. ඒ නිසා මෙතන කියනවා අපිට මේ ලෝකයේ දැන් තියෙන පීඩාව නැත්තම් දුක් වේදනා පීඩාව සමාන කරන්න බෑ අපිට ලැබෙන්න යන ගෞරවයට මහිමයට. මොකක් ගැනද මේ පාවුලතුමා කියන්නේ? මොකක් ගැනද මේ කියන්නේ? අපිට දැන් තියෙන පීඩාව සමාන කරන්න බෑ අපිට ලැබෙන්න යන ගෞරවයට සහ මහිමයට. අපිට මහිමය ගෞරවය. දැන් මේ ලෝකේ අපි ඉන්නකොට අපි නිතරම කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා, දෙවියන් වහන්සේට මහිමය දෙනවා. හැබැයි ඔබ දන්නවද යේසුස් වහන්සේ අපිට මහිමයක් දීලා තියෙනවා කියලා? කොහෙද තියෙන්නේ ඒක? යොහන් 17:22 අත උතන්ට තියාගෙන පොඩ්ඩක් යන්න එක. රෝම පොතේ අත තියාගෙන යන්න යොහන් 17:22ට. යේසුස් වහන්සේ යාඥා කරලා කියනවා පියාණන් වහන්සේට පියාණනි ඔබ මම ඒකත්වයක් වෙලා ඉන්නවා වගේ ඔවුනුත් අපහා ඒකත්වයක් වන පිණිස ඔබ වහන්සේ මට දුන්න මහිමය මම ඔවුන්ට දුන්නා. ඔවුන් කිව්වේ කවුද? ඔබ මම ගැන කිව්වේ. යේසුස් වහන්සේට ලැබිච්ච මහිමය යේසුස් වහන්සේ අපිට දීලා තියෙනවා. ඒක ප්‍රකාශ වෙන්න යනවා ඉස්සරහදී. අනාගතයේදී. පාවුලතුමා කියනවා ඒ නිසා අපිට මේ දැන් වෙන පීඩා දුක් වේදනා සමාන කරන්න බෑ ඒ මහිමයට. මොකද ඒ මහිමය එච්චර විශාලයි. ඒ මහිමය ඊට වඩා අපි හිතනවට වඩා ගොඩක් බලවත්. හිතන්න මෙන්න මෙහෙම. බිලියන 10ක් 12ක් වගේ සෙනගක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉන්නවා නම් අපිට බාර දෙනවා මිලියන 20ක් විතර සෙනග පාලනය කරන්න. රජවරු හැටියට. තුෂ්ණිම් භූතයලාගේ බලන් ඉන්නේ. ඒක තමයි වෙන්න යන්නේ. ඒක තමයි වෙන්න යන්නේ. ඔබත් මමත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රජවරුන් මෙන් ප්‍රකාශ වෙන්න යනවා. අන්න ඒ මහිමය දෙවියන් වහන්සේගේ මහිමය අප තුලින් ප්‍රකාශ වෙන්න යනවා අනාගතයේදී. ඒ විතරක් නෙමෙයි අපිට විපාකයක් තියෙනවා, රිවෝඩ් එකක් තියෙනවා. ඒ ලැබෙන්න යන දේ සමාන කරන්න බෑ මේ විඳින දුක් වලට. මොකද නේද හේතුව? මේක හරි සුළු වෙනවා ඒකත් එක්ක සංසන්දනය කරනකොට. ඒකයි පාවුලතුමා කියන්නේ. ඊළඟ පදේ රෝම 8:19 මැවිල්ල බලාගෙන ඉන්නවා. මැවිල්ල කියන්නේ කවුද? ගස් කොළන් සතුන්. මුළු මැවිල්ල
බලාගෙන ඉන්නවා ඊතා උනන්දුවෙන්. එහෙමයි තියෙන්නේ. ඊතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා මොකටද? දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ප්‍රකාශ වෙනකම්. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ප්‍රකාශ වෙනකම්. දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රකාශ වෙලා දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. නෑ. තාම නෑ. ඇයි? මේ ලෝකය තාම පාලනය කරන්නේ මේ ලෝකේ ක්‍රමය පාලනය කරන්නේ කවුද? යක්ෂයා. මේ පොළවේ ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය, මේ පොළවේ තියෙන සමාජ ක්‍රමය මේ ඔක්කොම පාලනය කරන්නේ ආගමික ක්‍රමය ඔක්කොම පාලනය කරන්නේ කවුද? යක්ෂයා. දෙවියන් වහන්සේගේ දරුවන් නැත්තම් පුතුන්, දූ දරුවන් ඔබ මම තාම මේ පොළවේ ඉන්නවා. නමුත් අපි ප්‍රකාශ වෙලා නැහැ. අපි තාම එළියට ඇවිල්ලා නැහැ. අපි තාම සූදානම් කරනවා අපිව තාම. හොඳයි. මුළු මැවිල්ලම බලාගෙන ඉන්නවා අපිව ප්‍රකාශ වෙනකම්. 20 වෙනි පදය. දෙවියන් වහන්සේ බලාපොරොත්තුවෙන් හිටියේ ඉන්නවා. දෙවියන් වහන්සේගේ දරුවන් ප්‍රකාශ වෙන නිසා ඒ නිසා ඒක යටත් කරගත්තා. හොඳයි. ඊළඟ පද 22ට යන්න. මුළු මැවිල්ලම කෙඳිරි ගාමින් ගාවිනා විඳිනවයි දන්නවද? මැවිල්ල කියන්නේ සතුන්. ඕගොල්ලෝ දැකලා ඇති ඩිස්කවරි channel එකේ සිංහයෝ හිටපු ගමන් එලෝගෙන ගිහිල්ලා මුවෙක් වල්ලන් කනවා. දැකලා තියෙනවද? දිවියෝ කොටියෝ අර ආහාර දන්වැලේ උඩින් ඉන්න සත්තු ඉන්නේ. උන් ගිහිල්ලා අර අහිංසක සත්තුන්ව මරන් කනවා. දැන් මුවා මොකද හිතන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඇයි සිංහයා මුවාව මරන් කන්නේ? කාගේද වැරද්ද? හරියට හරි සිස්ටර්. ආදම්ගේ වැරද්ද. මොකද දෙවියන් වහන්සේ සතුන්ව හැදුවේ එහෙම ඉන්න නෙමෙයි. සිංහයෝ ඒ දන්නුවේ මොනවද කෑවේ? තනකොළ. සීටි ප්‍රනාන්දු දන්නේ නැහැ ඒක. තනකොළ කෑවේ. දෙවියන් වහන්සේ හැදුවේ එහෙමයි. නමුත් ආදම්ගේ වැටීමත් එක්ක මොකද වුනේ? මැවිල්ලම වැටුණා. ඒක නිසා මොකද වෙන්නේ? මුළු මැවිල්ලම කෙඳිරි ගාමින් බලන් ඉන්නවා කොයි වෙලාවේද මේ මිනිස්සයෝ ප්‍රකාශ වෙන්නේ. කවුද මිනිස්සයෝ කියන්නේ? ඔබ මම. ඇයි දන්නවද හේතුව? යේසුස් වහන්සේගේ නැවත පැමිණීම සිදු වුණාට පස්සේ පටන් ගන්නවා අවුරුදු 1000ක කාලයක්. දන්නවද? හොඳයි, ඔයගොල්ලෝ දන්නවද යේසුස් වහන්සේ එන්න ළඟයි කියලා? යේසුස් වහන්සේ එන්න ඉතා ළඟයි කියලා දන්නවද? යේසුස් වහන්සේ එන්න ඉතාම ළඟයි කියලා දන්නවද? ඇස් අරගෙන ඉන්න. මේ දවස්වල බුදියගෙන ඉන්න ඕන කාලයක් නෙමෙයි. දැන් මම කියන්න එපා ගිහිල්ලා ප්‍රතිදින පාසලට යනකොට බුදිය ගන්න එපා කියලා ඒක නෙමෙයි. මං කියන්නේ ආත්මිකව නිදා ගන්න එපා. ඇයි දන්නවද? ඔසවා ගැනීම කොයි වෙලාවෙ වෙයිද කියලා දන්නේ නැහැ. බස් එක නම් මිස් කරගන්න එපා. මම නිතරම කියන දෙයක්. බස් එක මිස් කරගන්න එපා. ඊළඟ බස් එකේ ඉන්න එපා. ඒකේ එන්න හරි අමාරුයි. ඒ නිසා සූදානම් වෙන්න. ඇස් අරගෙන ඉන්න. යේසුස් වහන්සේ කිව්වා මං එන වෙලාව කවුරුත් දන්නේ නැති නිසා අවදානෙන් අවදියෙන් යාඥාවෙන් ඉන්න. මේ ලෝකේ කරදර වලින් බර වෙන්න එපා කියලා කිව්වා.
දන්නවද එහෙම කිව්වා කියලා? ලූක් 21. ලූක් 21 පොඩ්ඩක් කියවන්න. මෙතන තියාගන්න. ලූක් 21 34 35 36. ලූක් 21 34 35 36. මේ ජීවිතයේ වෙහෙසින්ද දැන් අධික කෑම මම දන්නේ ඔයගොල්ලෝ අධික කෑම කරනද මම අධික කෑම බීම ඒ වගේම බීමත්කම ඒකත් නැහනේ අපි ඒ දෙක අයින් කරමු මොකද මේ ජීවිතයේ වෙහෙස ඒ මොකද්ද මේ ජීවිතයේ වෙහෙස කියන්නේ ඒ මේ ජීවිතය අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා අරක කරන්න තියෙනවා ඔක්කොම තියෙනවානේ මේ ජීවිතයේ වෙහෙස මට අපේ දේවල් තියෙනනේ ලෝකේ දේවල් අපේ දේවල් දැන් අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අර ප්ලෑන් ගහන්න ඕනේ අතන ගොඩක් දේවල් මේ ජීවිතේ වෙහෙස තියෙනවනේ බර උඹලාගේ ඒව වලින් නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගන්න මන් නෙමෙයි කියන්නේ යේසුස් වහන්සේ කියන්නේ ඒක ගැන වෙහෙසෙන්න එපා මේ ජීවිතේ බරෙන් වෙහෙසෙන්න එපා ඒක නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සෙනගනි මා වෙතට එන්න මන් ඔබට සහනය දෙනවා. බර උස්සලන එක්කෙනාට මොකද දින සහනය? අලගෝනියක් කරේ තියන් යනවා පීටර් අයියා. මොකද වෙන්නේ? කවුරු හරි කියනනම් අනේ මේක මෙතනින් තියලා දැන් ඔයා යන්නකෝ නම් මේ ඊට වැඩි සැපක් නැහැ. අර මම කතාවක් කිව්වේ දන්නවනේ පීටර් අයියා ජෝන් අයියා මතකයි නේද කතාව අලගෝනිය කතාව මතකයි නේද මතක නැද්ද පීටර් අයියායි ජෝන් අයියායි ඉන්නවා අලවගා කරනවා පීටර් අයියා මොකද කරේ පොළට අරන් යනවා අලගෝනියක් අරගෙන කරේ තියාගෙන පීටර් අයියා පාරේ යනකොට ජෝන් අයියා යනවා කරත්තේ අලක් ගෙනියගෙන ජෝන් අයියා දැක්ක පීටර් අයියා අලගෝනියක් අරන් යනවා නවත්තලකෝ පීටර් අයියා නගින්න මේකට කියලා. පීටර් අයියා මොකද කරේ? ඔන්න නැග්ගා. දැන් ජෝන් අයියා ඉස්සරහා යනවා කරත් ඉතින් කතා කර කර යනවා ටිකක් වෙනකොට මේ මිනිස්සයා කතා කරන්නේ හති දානවා. පස්ස හැරලා බැලුවා මොකද කියලා. බලනකොට පීටර් අයියා තාම අලගෝනිය කරේ තියාගෙන ඉන්නවා. කරත්තර නැගලත් අලගෝනිය කරේ. අපිත් සමහරලාට ඒ වගේ තමයි. යේසුස් වහන්සේ ළඟට එනවා. යේසුස් වහන්සේ කියනවා වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සෙනගනි මා වෙතට එන්න මම නුඹට සහනය දෙමි කියලා. මොකද වෙන්නේ? අපි යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අලගෝනිය කරේ තියාගෙන ඉන්නවා. අපි දෙවියන් වහන්සේ ළඟට ආවම යේසුස් වහන්සේ ළඟට ආවම ඒක බාර දෙන්න ඕනේ. යේසුස් වහන්සේ කියනවා මේ ලෝකයේ කාරණා වලින් නුඹලා වෙහෙසටපත් නොවන හැටියට වග බලා ගන්න. ඇයි දන්නවද? අපි මේ ලෝකේ දේවල් ගැන හොයන්න ගත්තොත් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ කාරණාවල් අපිට මිස් වෙනවා. හැබැයි යක්ෂයා අපිව උත්සාහ කරන්නේ මොකටද? කොහොම හරි බරක් පීඩනයක් දාලා අපේ ඇස් දෙවියන් වහන්සේගෙන් අයින් කරලා මේ ලෝකේ කාරණාවල් ගැන හොයන්න යොමු කරනවා. තල්ලු කරනවා. අරෙන් ගෙනවා, මෙහෙන් ගෙනවා, හැමතැනින්ම ගහනවා. මොකද? ඒතර අපි අරගෙන මේ බලන්නේ මේක බලන්න පුරුදු වෙනවා. අපේ අභියෝගය මොකක්ද දන්නවද? අතනින් ඇස් අරගෙන මෙතනට දාගන්න එක. අපේ ඇස් අතනින් අපේ ඇස් ප්‍රශ්නෙන් කරන්න ඕනේ ප්‍රශ්නෙන් අරගෙන දෙවියන් වහන්සේලා දාන නමුත් පීඩනේ එවන්නේ දෙවියන් වහන්සේගෙන් අයින් කරලා ප්‍රශ්නෙට යොමු කරන්න. මේක තමයි සටන. යක්ෂයා අපිට පීඩාව එවන්නේ අන්න ඒකට අපේ අවධානය දෙවියන් වහන්සේගෙන් අයින් කරන්න. එච්චරයි. ඌ ඉස්සල්ලා උත්සාහ කරා දෙවියන් වහන්සේ ළඟට අපි එන එක නවත්තන්න. බැරි වුණා. කොහොම හරි දෙවියන් වහන්සේ ළඟට අපි ආවා. දැන් ඌ කියනවා රයිට්. මං දෙන්නම් ඔබට වැඩේ. මං ගෙන්නම් ඔබට අතනින් ප්‍රශ්නේ. මෙතනින් පීඩාව. එයාගේ මිනිස්සු හැමතැනම දාලා තියෙන. දාලා එවනවා ප්‍රශ්න පීඩාව. අරෙන් යනවා මෙහෙන් යනවා අටැක මොකද? අපි කලබල වෙලා මේ ලෝකේ දේවල් දිහා බලලා
දෙවියන් වහන්සේගෙන් අසයින් කරයි. එහෙම ඒ උපායට අපි අහු වුණොත් මොකද නේද වෙන්නේ? බස් එක මිස් වෙනවා. බස් එක මිස් වෙනවා. බස් එක මිස් කරගන්න එපා. මේ ලෝකේ කාරණාවල් ගැන කරදර වෙන්න එපා. යේසුස් වහන්සේ ඊට ළඟදිම එනවා. සූදානම් වෙන්න. මේ ලෝකේ දේවල් නෙමෙයි. ඒ නිසා මේ මුළු මැවිල්ල බලාගෙන ඉන්නවා. මේ මුළු මැවිල්ල බලාගෙන සිටිනවා. මනුෂ්‍ය පුත්‍රයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ ප්‍රකාශ වීමයි. දන්නවද? යේසුස් වහන්සේ ආවට පස්සේ අවුරුදු 1000ක පාලනයක් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළවේ ස්ථාපිත කරන්න යනවා. ඔබ දන්නවද මේ අවුරුදු 1000 පාලනයේ කාලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා? කිසිම තැනක හිඟයක්, කිසිම තැනක දුකක්, කඳුලක් නැහැ. කිසිම තැනක වේදනාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මැවිල්ලට සතුන්ට කිසිම පීඩාවක් නැහැ. ඇයි දන්නවද? සිංහයයි එළුවයි හරකයි බැටළුවයි එකට ඉඳගෙන තනකොළ කනවා. සර්පයාගේ හුඹහට ළමයෙක් අත දාලා සර්පයත් එක්ක සෙල්ලම් කරනවා. කිසිම හානියක් නැහැ. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? මිනිස්සයෝ වන අපි විතරක් නෙමෙයි, මැවිල්ලම බලාගෙන ඉන්නවා මේ දවස එනකන්. නමුත් සත්තු බලන් හිටියට සමහර ක්‍රිස්තියානි අයට නම් ඒක ඕනෙත් නැහැ. සමහර ක්‍රිස්තියානියට කියලා කිව්වම යේසුස් වහන්සේ ආපහු වෙනවා. ඒකට සූදානම් වෙන්නකෝ. අයියෝ එයා තියෙනලා එන්නේ නැත. අපි අපේ වැඩ කරගෙන ඉමුකෝ. මේ සමහර ලොකු මිනිස්සු කියන්නේ. සත්තු බලන් ඉන්නවා යේසුස් එනකම්. හරක් බලන් ඉන්නවා එනකම්. සමහරක් නම් ඒක දන්නේ නැහැ. හොඳයි. 23 වෙනි පදේ රෝම 8:23. අපිත් මොකද කරන්නේ? ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඵලය ලැබපු අය මොකද කරන්නේ? අපිත් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. කොයි වෙලාවේද අපගේ ශරීර මිදෙන්නේ කියලා. ඒ මොකද්ද? දැන් අපි ජීවත් වෙන මේ ශරීරය ගැලවීම ලැබුවට පස්සේ නැත්නම් අපි බෞතිස්ම ලැබුවට පස්සේ හරි එහෙම නැත්නම් යේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ හරි ශරීරය වෙනස් වුණාද කොයි වෙලාවෙ හරි? නෑ නේද? අපේ ඇතුළාන්තේ නේද වෙනසක් සිද්ධ වුණේ. හැබැයි ශරීරය තාම පරණ ශරීරයනේ. එතකොට ශරීරේ මොනවද තියෙන්නේ? පංචේන්ද්‍රිය තියෙන්නේ. ඇස, කන, නාසය. දැන් මේවා තාම එහෙමම තියෙනවානේ. දැන් මේවා මොකද කරන්නේ? මේවා තාම අපිව අර පරණ ජීවිතයට ගෙනියන්න උත්සාහ කරනවා. ඇයි? තාම ශරීරය මිදීම ලබලා නැහැ. ශරීරය මිදීම ලබන්නේ මොන වෙලාවේද? රැප්චර් එක වෙලාවේදී. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? 1 කොරින්ති 15:51-52 කියනවා මොකද්ද? ඇසිපිල්ලන් ගහන වේගෙන් මේ ශරීරය වෙනස් කරනු ලබනවා. මන්ද මැරෙනාසුළු දිරනාසුළු මේ ශරීරය නොදිරන සුළු ස්වභාවය ගත යුතු වෙනවා. ඒ නිසා ඇසිපිල්ලන් ගහන වේගෙන් මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද නේද වෙන්නේ? හරියට මැරිලා නැගිට්ටා ඇසිපිල්ලන් ගහන වේගෙන් මේ ශරීරය වෙනස් වෙනවා. අන්න එදාට අපේ ශරීර මිදීම ලබනවා. එතකම් මොකද වෙන්නේ? අපි ඉතා උවමනාවෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා. ඒ දවස එනකම් සිහියක් නැහැ. ඒකයි පාවුලතුමා කියන්නේ. හොඳයි ඊට පස්සේ මොකද කියන්නේ?
24. හරි. බලාපොරොත්තුවන් තමයි නැත්තම් මේ බලාපොරොත්තුව තමයි අපිට තියෙන්නේ. මොන බලාපොරොත්තුවද? අපි කවදා හරි මේ ශරීරය වෙනස් වෙලා යේසුස් වහන්සේ ළඟට යන එක. දැන් ඒක තමයි බලාපොරොත්තුව. හැබැයි කවුරු හරි දැකලා තියෙනවද මේ දේ සිද්ධ වෙනවා මීට ඉස්සෙල්ලා? නැහැ. දැකපු දෙයක් ගැන බලාපොරොත්තු තබා ගන්නේ මොකටද? වැඩක් නැහැ. දැක්කනේ අපි ඒක. බලාපොරොත්තුව කියන්නේ මොකද්ද? නොදැකපු දේ ගැන මම බලාපොරොත්තු වෙනවා. එතකොට නොදැකපු දේ ගැන තමයි මම බලාපොරොත්තු ඇති කරගන්නේ. නැත්තම් ඒක බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ 26 25 ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනේ. ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනේ. අපි දන්නවා මතෙව් 25 යේසුස් වහන්සේ දෙනවා උපමාවක්. කන්‍යාවෝ 10 දෙනෙක්ගේ උපමාව. කන්‍යාවෝ 10 දෙනාම ලාම්පු පත්තු කරගෙන යේසුස් වහන්සේව මුණ ගැහෙන්න පෙරමගට ගියා. ඒ කියන්නේ මේ 10 දෙනාම හොඳ born again ක්‍රිස්තියානි අය. හොඳ ආත්මෙන් පිරිච්ච අය. මොකද ඒගොල්ලන් ගාව තෙල් තිබුණා. හැබැයි 5 දෙනෙක් ගාව වැඩිපුර භාජනවලත් තෙල් තිබුණා. 5 දෙනෙක් ගාව තෙල් තිබුණේ ලාම්පුවේ විතරයි. හැබැයි 10 දෙනාම මොකද වුනේ? නිදාගත්තා. ඇයි නිදාගත්තේ? යේසුස් වහන්සේ ඉන්න පරක්කු වෙනවා. දැන් මම ඕගලන්ට කියනවා යේසුස් වහන්සේ ඉන්න ළඟයි. ළඟයි. මම මේක අවුරුදු 4ක් තිස්සේ ඉඳන් කියනවා. ළඟයි. ළඟයි. කවුරු හරි කෙනෙක් 4ක් තිස්සේ ඉඳන් බලන් හිටියානම් මගේ දේවල් අහගෙන හිටියානම් පාස්ටර් අවුරුදු 4කට ඉස්සෙල්ලා කොහෙද එනවා කියලා තාම ආවේ නැහැ. ළඟයි කියන්නේ කොච්චර ළඟද? අත අවුරුදු 10ක් විතර යයි නේද? එහෙම හිතලා ඉතින් මොකටද මම බලන් ඉන්නේ? මමත් එනවා නම් එන්නේ නැතයි නේ. මම මොකද කරන්නේ? මගේ ඇස් එතනින් අරගෙන අර මේ ලෝකයේ කාරණාවල් තියෙන්නේ. ඒකට අපි ටක් ගාලා අපේ ඔළුව දාගන්නවා. කන්‍යාව 10 දෙනාම නිදාගත්තා. ඒගොල්ලන්ට මොකද දන්නවද වුනේ? 10 දෙනාවම යේසුස් වහන්සේ අතෑරියා. මම වෙන දවසක ඒක උගන්වන්නම්. සමහර අය කියනවා 5 දෙනෙක් රැප්චර් එකේ ගියා කියලා. නෑ 10 දෙනාම අතෑරියා. මම පස්සේ උගන්වන්නම් ඒක. හොඳයි. 10 දෙනාම නිදාගත්තා. නිදා ගන්න එපා. මොකද වෙන්නේ? ඉවසීම නැති වුණොත් අපි දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන බලාපොරොත්තුව අතාරිනවා. ඉවසීම නැති කරගන්න එපා. 26 වෙනි පදේ. ආත්මයන්න් වහන්සේ මොකද කරන්නේ? අපිට මේ ඉවසීම තියෙනවා නම් අපි දන්නේ සමහර වෙලාවට යාඥා කරන්නේ කොහොමද කියලා. අපි දන්නේ කොහොමද යාඥා කරන්න ඕනේ කියලා. අපිට තියෙන ප්‍රශ්න අරමුණත් අපි දන්නේ කොහොමද යාඥා කරන්න ඕනේ කියලා. හැබැයි සුද්ධාත්මයන්න් වහන්සේ අපි තුල ඉන්නා වූ සුද්ධාත්මයන් වහන්සේ මොකද කරන්නේ? අපිට කියලා දෙනවා කොහොමද යාඥා කරන්නේ. නැත්නම් අපි වෙනුවෙන් උන්වහන්සේ යාඥා කරනවා. අපි වෙනුවෙන් සුද්ධාත්මයන්න් වහන්සේ යාඥා කරනවා. හොඳයි. ඊට පස්සේ ඒ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස සුද්ධවන්තයන් උදෙසා මදහත්කාරකම් කරන බැවින් සිත
දැන් බලන්න ශුද්ධාත්මයන්න් වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරනවා. දැන් ශුද්ධාත්මයන්න් වහන්සේ දන්නවද දෙවියන් වහන්සේ මා කෙරෙහි තියෙන සැලැස්ම? දෙවියන් වහන්සේ තුල මං ගැන තියෙන සැලැස්ම ශුද්ධාත්මයන්න් වහන්සේ දන්නවද? ඒක නිසා මොකද කරන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ දන්නවා කොහොමද යාඥා කරන්න ඕනේ කියලා. පැහැදිලිද? බලාපොරොත්තු අපි තියාගෙන ඉවසීම තියාගෙන අපි මොකද කරන්නේ? මේ ලෝකයේ දේවල් වලින් අපි අරගෙන දෙවියන් වහන්සේ වෙතට ආවහම මොකද කරන්නේ? ශුද්ධාත්මයන්න් වහන්සේ අපේ තුල ක්‍රියාත්මක වෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරනවා. වෙන කවුද හොඳ මැදිහත්කාරකම් කරන්න ශුද්ධාත්මයන්න් වහන්සේට වඩා? මම සමහරලාට කියලා කියනවා බ්‍රදර් සිස්ටර් කරුණා කරලා මං වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඒ මොකද මට අවශ්‍යයි යාඥාව. කවුරු හරි කෙනෙක් මං වෙනුවෙන් යාඥා කරනවා නම් ඒක තරම් මට ලොකු දෙයක් නැහැ. හැබැයි ශුද්ධාත්මයන්න් වහන්සේ මං වෙනුවෙන් යාඥා කරනවා. මොකද නේද හේතුව? එයා තරම් මං ගැන දන්න තව එක්කෙනෙක් නැහැනේ. ඒ විතරක් නෙමෙයි එයා තරම් දෙවියන් වහන්සේගේ සැලැස්ම මං කෙරෙහි දෙන සැලැස්ම දන්න වෙන කෙනෙක් නැහැනේ. ඉතින් හොඳම කෙනා මැදිහත්කාරකම් කරන්න කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධවන්තයන් මේ දේ කරනකොට මේ රෝම පොතේ කියනවා උන්වහන්සේ අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරනවා. කියවන්න. අවල දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවුම් ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. දෙවියන් වහන්සේට ආදරය කරන අයට සහ දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව තෝරාගත්තා වූ අයට සිදුවෙන හැම දෙයක්ම ඒ කියන්නේ හොඳ නරක දෙකම පීඩාව වේදනාව ප්‍රශ්න ගැටලු ඔක්කොම සිදුවීම් එකට එකතු වෙලා ක්‍රියා කරනවා මොකටද? අපේ යහපතට. දැන් ඒ කියන්නේ මොකක්ද දන්නවද? මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්න දැන්. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන්. දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක්. මෙතන කියන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේට ආදරය කරනවා නම් ඔබ කී දෙනෙක් ආදරේ? එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොම දෙවියන් වහන්සේට ඔබ ආදරය කරනවා නම් ඔය සිදුවෙන හැම දෙයක්ම එකට එකතු වෙලා ප්‍රශ්න ගැටලු ඔක්කොම එකට එකතු වෙනවා. මොකටද වෙන්නේ? අවසානයේ අපේ යහපතට. මන් දන්නේ නැහැ ඕගොල්ලෝ ගැන නම් මට නම් මේක දැනුණාම මං හිතුවා ස්වාමීනි මේක හරි පුදුම දෙයක් නේ. මට එන ප්‍රශ්නේ කොහොමද මට යහපත් වෙන්නේ? හැබැයි ඔබ දන්නවද? ඒක සිද්ධ වෙලා තියෙන්නේ පුදුම යහපතක් නිසා. ඕක නිසාම යක්ෂයා අපිට ගේන ප්‍රශ්නම යක්ෂයා අපිට ගේන පීඩාවම දෙවියන් වහන්සේ අනිත් පැත්ත හරවනවා අපිට ආශිර්වාද කරන්න. හොඳම උදාහරණය මොකක්ද දන්නවද? යෝසප්ගේ කතාව. යක්ෂයා මොකද කරේ? යෝසප් ගිහිල්ලා කිව්වහම දෙවියන් වහන්සේ යාට හීනයක් පෙන්නුවා කියලා යක්ෂයා මොකද කරේ? යෝසප් අල්ලලා දැම්මා වලකට. ඉවරයි. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ වහලෙක් කෙරේට විකුණුවා. ඉවරයිනේ හීනේ. වහලෙක් ඒ දවස්වල වහල්කම කියන්නේ නැත්තටම නැතුණා. ඉතින් අපව ගොඩේමක් නැහැ. මොකද වුනේ? මෙයාව අරන් ගියම ගෙදරකට ඒ ගෙදර නායකත්වය දුන්නා ජෝසප්ට. යකවෙලෝ මේක හරියන්නේ නැහැ. තවත් දෙන්න ඕනේ මුට ගේමක් කියලා වෙන පොඩි ට්‍රික් එකක් සෙට් කරලා ඔක්කොම කළා. ආපහු දැම්මා හිරේ. හිරේ කියන්නේ අපේ වගේ මේ වැලිකඩ හිරේ නෙමෙයි. හෙන වලක මීයෝ කැරපොත්ත ඔක්කොම ඉන්න වලක දැම්මේ. ඉවරයි නුඹගේ හීන ඉවරයි දැන්. ඒ වලේම හිටපු තව එක්කෙනෙක්ව පාවිච්චි කරලා දෙවියන් වහන්සේ ජෝසප් අරන් ගියා
රජමාලිගාවට. අන්තිමට මොකද වුනේ? මුළු ඊජිප්තු අධිරාජ්‍යයම දෙවනිය බවට පත් වුණා ජෝසප් වලේ ඉඳලා. ඒ කියන්නේ වල සිද්ධ වුණේ යට වලට යන්න සිද්ධ වුණේ යාගේ යහපතට. හැබැයි වලේ ඉඳද්දි හරි සනීප නෑනේ දුකයිනේ වේදනයි මීයෝ කරපොත් ඔක්කොමත් එක්ක අයියෝ කණ්ඩ නෑ. පීඩාව. හැබැයි එතරම්ම තමයි යාගේ ජයග්‍රහණය තිබුණේ. පැහැදිලිද? අපිට දෙවියන් වහන්සේට ආදරය කරන අයට සිදුවෙන සියල්ල සිදුවෙන්නේ යහපතට. හැබැයි ඒක වෙනකොට අපිට තේරෙන්නේ නැහැ. ඒක වෙනකොට අපි හිතන්නේ මේක හරි ලොකු ප්‍රශ්නයක් කියලා. නෑ, ඉවසන්න. දෙවියන් වහන්සේට තියෙන ආදරය අඩු කරගන්න එපා. දෙවියන් වහන්සේ තුල තියෙන දේ නැති කරගන්න එපා. දෙවියන් වහන්සේ විතරක් දිහා විතරක් බලාගෙන ඉන්න. ඒ තුලින්ම ඔබට දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙනවා. ඒක ස්ථිරයි. හරි කියවන්න සිස්ටර් ඊළඟට. పూర్වේ නියම කළ උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. පොඩක් ඉන්න. పూర్වේ නියම කළ අය උන්වහන්සේ කැඳවා ගත්තා. නියම කරපු අය තමයි කැඳවා ගත්තේ. දැන් නිකන් හිතන්න මෙතන ඉන්න ටික දෙනයි අද මේ වෙලාවේ කොළඹ නගරේ සභාවන් වල තියෙන සෙනගයි සංසන්දනය කරලා බලන්න ෆිල්ම් හෝල් වලයි ගෝල්ෆ් ෆේස් එකේ ඉන්න කට්ටිය අතර. කොච්චර සුළු පිරිසක්ද මේ දෙවියන් වහන්සේගේ කැඳවීමට ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඔයගොල්ලෝ මෙතනටලා ඉන්නේ? මට හිතුණා වැඩක් නෑ ගෙදර. කම්මැලි. නිකන් ගිහලා චර්ච් එකට ගිහලා එන්න ඕනේ නේ. එහෙම දාවේ. යම් කිසි පූජාවක් නැත්තම් සැක්‍රිෆයිස් එකක් කරලා කොහොම හරි මෙතනට එන්න ඕනේ කියන අදහසින් තමයි ඕගොල්ලෝ මෙතනට ආවේ. ඇයි දන්නවද ආවේ? කැඳවපු නිසා. කැඳෙව්වේ කවුද? මම නෙමෙයි. කැඳවුම් කරු මම නෙමෙයි. අර පක්ෂවල තියෙන කැඳවුම් කරු මම එහෙම නෑ. මම ඔයගලන්ට කෝල් කරලා කිව්වද අනේ කොහමරි අද එන්න කොහමරි අද එන්න හැමෝටම කෝල් කරලා කිව්වද මම එන්න කොහමරි නාන්න තාත් ප්‍රශ්න කිව්වා එහෙම කිව්වද නෑනේ. ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේ තමයි ඔබ මෙතනට කැඳවලා තියෙන්නේ. හරි. ඇයි දන්නවද? పూర్වෙන් නියම කරලා තියෙන ඔබ මෙතනට ගෙන්නන්න. නියම කරගත් පරිදි මෙතනට ඇවිල්ලා තියෙනවා දැන් ඔබ. එහෙම ආවහම මොකද වෙන්නේ ඊළඟට? කැඳවා ගත්තවුන් ධර්මිෂ්ඨ කරා. දැන් ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා මේ දේ කරනකොට මොකද වෙන්නේ? වචනය තුල ධර්මිෂ්ඨව වෙනවා. කැඳවාගත් කල ධර්මිෂ්ඨයන් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මිෂ්ඨ කරපු අය මොකද කරන්නේ? මහිමයට ගෙනාව. අර මම කිව්වා නේද? මහිමය. මහිමයට පත් කළා. මහිමයට පත් කළා. අපි ඇවිල්ලා නිකන් සෙනගක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා කියන්නේ මෙතනට ඇවිල්ලා මේ ඔබ කරන දේ ඔබ දන්නේ නැහැ මොකද්ද ආත්මික තලයේ වෙන්නේ කියලා. අපි ඔක්කොම මහිමාන්විත දරුවෝ දෙවියන් වහන්සේගේ. යේසුස් වහන්සේගේ මහිමය තියෙන අය. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එසේ වීනම් මේ කාරණා ගැන කුමක් කියවුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිසේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද? දෙවියන් වහන්සේගේ අපේ පක්ෂයේ නම් අපිට විරුද්ධ වෙන්න පුළුවන් කාටද? අපිට එන ප්‍රශ්න එවන අය, අපිට පීඩා කරන අය. සමහර වෙලාවට අපි හිතනවා අපි අසරණයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ ඔබගේ පක්ෂයේ නම්. එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම්. ඔබ දෙවියන් වහන්සේත් එක්ක නම්. මොකද ඔබට පුළුවන් දෙවියන්සෙන් අයින් වෙන්න. ඔබගේ විශ්වාසය තබා තිබෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි නම් කාටද පුළුවන් විරුද්ධ වෙන්න ඔබට? කිසි කෙනෙකුට බෑ. කිසි කෙනෙකුට බෑ. මේ ලෝකේ ඉන්න මොන ලොක්කෙකුටවත් බෑ ඔබට මට විරුද්ධව යන්න. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? පිලාත් දිහා බලලා.
දන්නවද පිලාත් කියනකොට ඒ කාලේ හරියට ඔබාමගේ මොකද ඇමරිකානු හමුදාවේ හමුදාපති වගේ කෙනෙක්. පිලාත් කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තිබිච්ච බලවත්ම ක්‍රූර හමුදාවේ පාලනය කරපු නායකයා. පිලාත් කියනවා යේසුස් වහන්සේ දිහා බලලා යේසුස් වහන්සේ කියන්නේ වඩුවෙක්ගේ පුතෙක්. වඩුවෙක්. සමාජයට අනුව බැලුවොත්. යේසුස් වහන්සේ දිහා බලලා කියනවා මට පුළුවන් නුඹව කුරුසපත් කරන්න හරි නිදහස් කරන්න හරි කියලා. යේසුස් වහන්සේ බලලා මොකද කිව්වේ? උඩින් නුඹට බලය දීලා නැත්තම් ඔබට කිසි දෙයක් කරන්න බලයක් නැහැ. දෙවියන් වහන්සේ නුඹට බලය දීලා නැත්තම් මගේ කෙස් ගහක් හොල්ලන්න නුඹට බෑ. ඒකයි කිව්වේ. ඒකම තමයි අපි ගැනත් කියන්න තියෙන්නේ. දෙවියන් වහන්සේ ඉඩ දීලා නැත්තම් අපේ කෙස් ගහක්වත් අල්ලන්න කාටවත් මොන ලොක්ෙක් වුණත් බෑ. ඔබ දන්නවද මාෆියා එකේ හිටපු නායකයෙක් එක දවසක් ගියා පාස්ටර් කෙනෙක්ව හම්බ වෙන්න. මොකටද දන්නවද? වෙඩි තියන්න. වෙඩි තියලා මරන්න. පිස්තෝල අරන් ගියා කාමරේට. ගිහිල්ලා පාස්ටර්ගේ මෙහෙම මූණට අල්ලලා මම ඔබ දැන් මරනවා කිව්වා. පාස්ටර් මොකද දන්නවද කිව්වේ? දෙවියන් වහන්සේ ඔබට මේක කරන්න ඉඩ දීලා නැත්තම් ඔක පත්තු වෙන්නේ නැහැ කිව්වා. මාෆියා එක ඉතාලියේ මාෆියා සංවිධානය. උන්ගල සෙල්ලම් කරන්නේ. මේ ඇවිල්ලා මාෆියා එකේ තුන්වෙනියා. ගෝඩ්ෆාදර් ඉන්න උඩින් තුන්වෙනියා මේ. කොකා ගැසෝ පත්තුන්නේ. දොනි පරිදිව පත්තුන්නේ. ජීවිතේට වෙලා නැහැ. ඊට පස්සේ මිනිහා යේසුස් වහන්සේ පිළිගත්තා. මිනිහා යේසුස් වහන්සේ පිළිගත්තාම මොකද නදුනේ? එයාගේ ලොක්කෝ ඇවිල්ලා එයාව මරන්න ආවා. බෝම්බයක් හයි කරා කාර් එකේ. ස්ටාර්ට් කරාම පුපුරන්න. පිපුරුවේ නැහැ. මම ස්ටාර්ට් කරලා ගියා. බෝම්බේ හයි කරපු එක ඇවිල්ලා යේසුස් වහන්සේ පිළිගත්තා. ඒ කියන මගේ බෝම්බයක් කවදාවත් වැරදිලා නැහැ. දෙවියන් වහන්සේ ඉඩ දීලා නැත්තම් කෙස් ගහක්වත් හොල්ලන්න බෑ. කෙස් ගහකට හොල්ලන්න බෑ. හැබැයි අපෙන් කෙරෙන්න ඕන කාර්යයක් තියෙනවා. මොකක්ද දන්නවද? ලෝකෙ දිහා බලන්න නැතුව දෙවියන් වහන්සේ දිහා බලන්න. සියලු දේ දෙවියන් වහන්සේට බාර දෙන්න. දෙවියන් වහන්සේ කරන්නේ. අපිට එන සියලු ප්‍රශ්න පීඩා එකට එකතුව ක්‍රියා කරනවා අවසානයේ අපේ යහපතට. ඒකයි මේ කියන්නේ. අවසාන පදේ කියවන්න සිස්ටර්. ඔව් පොඩක් ඉන්න. 32 තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තරන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනුකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? පොඩක් ඉන්න. ඔතන මේකයි කියන්නේ සිංහලෙන් වෙන්න මේකයි කියන්නේ. ඔතන වෙන භාෂාවකින් තියෙන්නේ. සිංහලෙන් වෙන්න මේකයි කියන්නේ. අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ එයාගේ එකම පුතාව දුන්නා නම් වෙන මොනා නොදී ඉදීද? අපි වෙනුවෙන් දෙවියන් වහන්සේගේ එකම පුතා අපිට දුන්නා නම් වෙන මොනා අපිට නොදී ඉදීද? මොකද්ද මේ කියන්නේ? මේ ලෝකේ අවශ්‍යතාවයන් ගැන මේ ලෝකේ දේවල් ගැන කරදර වෙන්න එපා. උන්වහන්සේ අපිට දෙන්න තියෙන උතුම්ම තෑග්ග දුන්නා නම් අර කෑම බීම චයිනීස් එකක් නොදී ඉඳීද? ඕක තමයි සිංහලෙන් කියන්නේ. අපි මේ අරව මේව හදා ගන්න දඟලනවා මෙතන. දඟලන්න එපා. මොකද්ද කරන්න තියෙන්නේ? යේසුස් වහන්සේ ළඟට අවිලා කියන ස්වාමිනී මෙන්න මම ඔබ වහන්සේ වෙතට එනවා මෙන්න ඔක්කොම බාර ගන්න. එච්චරයි.
අර පීටර් අයියා වගේ අලගෝනිය කරේ තියාගෙන යන්න එපා කරත්තර නැග්ගට පස්සේ. බිමින් තියන්න. සෑල්ලුවෙන් යන්න. දෙවනස් ඔක්කොම බලා ගන්න. විශ්වාස කරන්න. සියල්ල උන්වහන්සේ දෙනවා. උන්වහන්සේ අපිට දෙන්න තියෙන උතුම්ම තෑග්ග, එයාට තියෙන වටිනම තෑග්ග අපිට දුන්නා නම් අනිත් මොනව නොදී ඉඳීද? ඔකයි ඔය කියන්නේ. වෙන මොනව නොදී ඉඳීද? අපේ අවශ්‍යතාවයන් සපයන්න තු ඉඳීද? අද දවසේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ එක දෙයයි. මේ ලෝකෙන් ඇස් අරගෙන උන්වහන්සේ දිහා බලන්න. මේ ලෝකේ කාරණා වලින් වෙහෙසටපත් වෙන්න එපා. මොකද ඊට වැඩිය වටිනා දෙයක් අපිට එතනින් තියෙනවා. අන්න ඒ දේ දිහා බලා ගන්න. ඒක බලනකොට අනිත් දේවල් ඔක්කොම අපේ හරියනවා. හැබැයි අපි ඒක දිහා බලන්න නැතුව අපි මේක කරගන්න ගියොත් එහෙම අපි අනා ගන්නවා. මම කතා කරන්නේ අත්දැකීමෙන්. මම අනාගත වාරානත්තයි. අකීකරු වෙලා. මම ඒක නිසා කියන ඔබට අනේ මං වගේ අනා ගන්න එපා. මට සෑහෙන කාලයක් ගියා මේක තේරුම් ගන්න. නමුත් සෑහෙන කාලයක් ගිහිල්ලා හරි මට තේරිච්ච එක ගැන මම සතුටුවන්ත වෙනවා දෙවියන් වහන්සේට. හැබැයි ඔබට ඒ දේ වෙන්න අවශ්‍ය නැහැ. මට කවුරුත් හිටියේ නැහැ මෙහෙම කියලා දෙන්න. වචනේ තිබුණාට මම කියෙව්වේ නැහැ හරියට. මං දැන් ඔබලට කියනවා මේ දේ කරන්න එපා. මේ ලෝකේ දේවල් ගැන වෙහෙසිලා දෙවියන් වහන්සේගේ දේ අතපසු කරන්න එපා. ලොකු මිස්ටේක් එකක් ඒක. මං කතා කරන්නේ අත්දැකීමෙන්. ඒ දේ දෙවියන් වහන්සේට බාර දෙන්න. දෙවියන් වහන්සේගේ දේ කරන්න. අනිත් ඔක්කොම දේවල් හරියනවා. මම මගේ සාක්ෂිය කියලා ඇති. මට තිබිච්ච බැංකු ණයක් ගැන. මම මේ පෙරේදා ගිය සුමානේ මගේ ගේ අස් කරනකොට මට ඒ ඩොකියුමන්ට් සෙට් එක හම්බ වුණා. සේලාන් බැංකුවෙන් ආපු ලියමන. මං ඉන්න ගෙදර වෙන්දේසි කරන්න පත්තරේ ඇඩ්වර්ටයිස් කරලා මට ලියමන ආවා. පත්තර 3ක ඇඩ්වර්ටයිස් කරලා ගැසට් එකේ දාලා. ගෙදර වෙන්දේසි කරනවා කියලා. ඊළඟ දවසේ එන්න හිටියේ පෝස්ටර් ගහන්න අපේ ගෙදර. මං ගිහලා කිව්වාම බැංකුවෙන් කිව්වා දැන් කරන්න දෙයක් නැහැ දැන් පරක්කු වැඩි බෝඩ් එක ඩිසයිඩ් කරලා ඉවරයි කිව්වා. පස්සේ මම මට අවසානයේ මොකක්ද දෙන්න පුළුවන්. දවස් 3ක් දෙන්නම් 120ක් ඇවිල්ලා ගෙවන්න අපිට පුළුවන් මාසෙ අන්තිම වෙනකන් නවත්තන්න එච්චරයි කරන්න පුළුවන් කිව්වා. මම 120 කොහොම හරි ගෙව්වා. මාසෙ අන්තිම මොනවද කරන්න කියලා මම දන්නේ නැහැ. ඒ දවස්වලම මේ චර්ච් එකේ යූත් එක අරගෙන මම යන්න ප්ලෑන් කරලා තිබුණා කැම්ප් එකක්. මම වයිෆයි දෙන්නම. අගෝස්තු මාසේ 22 ඉඳලා නෑ 24 ඉඳලා 27 දක්වා දවස් ටික යූත් කැම්ප් එකක් අරන් යන්න මම ලෑස්ති කළා. අපි හිතුවා ඒක අපි කැන්සල් කරමු මොකද අපිට සල්ලි හොයා ගන්න ඕනේ මේ ලෝන් එක ගෙවන්න. නැත්තම් ගේ නැති වෙනවා අපිට. එච්චරයි තියෙන්නේ ගෙදරකට. අපි දෙන්න අත් අල්ලගෙන යාඥා කරයි දාරෑ. කිව්වා ස්වාමිනී මොකද්ද අපි කරන්නේ? මට දෙවියන් වහන්සේ කිව්වා පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න අන්සියලන ඔබට දෙනු ලැබේ. මං කිව්වා යේසුනේ මේ කතාව කිව්වේ වෙන මිනිහෙක් නෙමෙයි ඔබ වහන්සේගේ කටින්ම ආපු වචන. මේක අපි විශ්වාස කරනවා. ඒ නිසා ස්වාමිනී අදින් පස්සේ මේ සල්ලි හොයන්න අපි වෙහෙසෙන්නේ නැහැ. ඔබ වහන්සේ නම් මේ ගේ ගන්න අපි යනවා ඔබ වහන්සේගේ වැඩේට කියලා ලියුමටම පැත්තකට කැම්ප් එක ඕගනයිස් කරා. කැම්ප් එක ගියා. ගිහිල්ලා අගෝස්තු මාසේ 29 වෙනිදා මම මෙහාට ආවා මේ කොළඹට ආවා. සිකුරාදා දවසක්. බ්‍රහස්පති දවසක්. 30 සිකුරාදා. අගෝස්තු අන්තිම දවසේ සිකුරාදා දවසක්. මාසේ. සල්ලි නැහැ. මං හිතුවා මං ආපු ගමන් කොහෙන් හරි මට හම්බෙලා සල්ලි ටික මං ගෙවන්න පුළුවන් කියලා හම්බුන්නේ නැහැ. වීකෙන්ඩ් එකේ හිටුණා. නැහැ. මම කෝල් කරා බැංකුවට කෝල් කරලා මට සල්ලි වගේක් හම්බෙන්න තිබුණා මට දාන්න බැරි වුණා. පෙරකෝ අඟහරුවාදා උදේට සල්ලි තිබුණ නැත්නම් බැංකුවේ කරන්න දෙයක් නැහැ අපේ වෙලා පෝස්ටර් ගහනවා. මං කිව්වා ස්වාමිනී මම ඔබ වහන්සේගේ දේ කරා. මම ඔබ වහන්සේව සම්පූර්ණ විශ්වාස කරා මට ප්ලෑන් B එකක් තිබුණේ නැහැ. වෙන අයගෙන් මම සල්ලි ඉල්ලන්න ගියේ නැහැ. මං කාටවත් කිව්වෙත් නැහැ.
සඳරෑ මට සහෝදරයෙක් කෝල් කරලා කියනවා නිකන් මගෙන් විස්තර අහලා මම මේ කතාව කිව්වහම ඔහු කිව්වා හෙට උදේ මාව හම්බෙන්න එන්න. දැන් නිදා ගන්න. දෙවියන් වහන්සේ සියලු දේ විසඳුවා කියලා හිතා ගන්න කිව්වා. පහුවෙන්දා උදේ මම ගියාම යාළුවාගෙත් එක්ක එයා මගේ එයාගේම කාර් එකේ දාගෙන බැංකුවට ගිහිල්ලා අර මුදල එහෙම් පිටින්ම චෙක් එකක් මට දීලා මට කව විත්ඩ්‍රෝ කරන්න එන්න කියලා එයාගේ බැංකුවේ. මම ඒක එයාගේ කාර් එකම නැගලා එයා මාව අරගෙන සේලන් බැංකුවේ 12 වෙනි තට්ටුවට ගිහිල්ලා ඔෆිසර් ඉස්සරහට එන්න කිව්වා මෙයාගේ ලෝන් එක සතයක් නෑරම මම ගෙවනවා කිව්වා. මුළු ලෝන් එකම ගෙව්වා. මං හිතුවා එයා ඔප්පුව තියාගනි මොකක් හරි සිකියුරිටි එකකට කියලා. අරගෙන ඉරලා මට දුන්නා මෙන්න බ්‍රදර්. මම මුණ දිහා බලලා ඇහුවා ඇයි ඔයා මේ දේ මට කරේ? ඒ පාර කිව්වා නෑ මම තෑන්ක් කරා. තෑන්ක් යූ කියලා කිව්වා. මට තෑන්ක් කරන්න එපා. මම ඔයාට නෙමෙයි කරේ. ජීසස් මට කිව්වා මේක කරන්න කියලා මම ඒකයි කරේ. මම යාඥා කරනකොට දෙවියන් වහන්සේ මට ජීසස් කිව්වා ඩිලන්ත ප්‍රශ්නයක ඉන්නවා ඔබට යට උත්තර දෙන්න පුළුවන් ගිහිල්ලා උදව් කරන්න කියලා. සතයක් නැර දෙවියන් වහන්සේ මගේ ණය ගෙව්වා. ඒ සහෝදරයා මට උදව් කරපු නිසා දෙවියන් වහන්සේ එයාට ඊට වැඩිය ලොකු ආශිර්වාදයක් නිදහස් කරා මාස දෙකක් ඇතුළත. නමුත් දෙවියන් වහන්සේ ගැන මම විශ්වාස කරා. අද මම කිසිම ණයක් නැතුව ජීවත් වෙන්නේ නිසා. මම උත්සාහ කරා නම් මම අරක කැන්සල් කරා නම් මම යූත් කැම්ප් එක කැන්සල් කළා. මම මේකට හිත යොමලා මම උත්සාහ කරා නම් මොකද වෙන්නේ දන්නවද? සමහර විට මට ඒක නැති වෙන්න තිබුණා. නමුත් මම ඒ දේ අතහැරලා මම දෙවියන් වහන්සේගේ දේ කරන්න තීරණය කරා. මම වයිෆ් අපි දෙන්නම ඇග්‍රී වුණා ඒකට. දෙන්නම එකඟ වුණා. ඒක තමයි මම කතා කරන්නේ ධර්මයක් නෙමෙයි. අත්දැකීම. මේක හරි. මේක තමයි ක්‍රමය. මේ ලෝකේ කාරණාවල් ගැන කරදර වෙන්න එපා. දෙවියන් වහන්සේගේ දේ හොයන්න. දෙවියන් වහන්සේ ඔක්කොම බලා ගන්නවා. අපි සියලු දෙනා නැගී සිටිමු. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. මහිම වේවා. ස්තුති වේවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මේ දවස නිසා මේ කාලය නිසා. දෙව් පියාණනි අපි ඔබ වහන්සේගේ හස්තයට යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී. දෙව් පියාණනි ඔබ වහන්සේ අපිට මෙතරම් ආදරය කරේ ඇයි කියලා අපි දන්නේ නැහැ ස්වාමිනී. හැබැයි අපි එක දෙයක් දන්නවා ඒ අපේ යහපතක් නිසා නම් නොවේ ස්වාමිනී. ඒ ඔබ වහන්සේගේ ඇති කරුණාවේ අසීමිත බව නිසා දෙව් පියාණනි ඔබ වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා අප වෙත දෙන්න තරම් ඔබ වහන්සේ අපිට ප්‍රේම කරා නම් අපේ අනිකුත් අවශ්‍යතාවයන් ඔබ වහන්සේ අනිවාර්යයෙන්ම සපයන බව අපි දන්නවා ස්වාමිනී. දැන් ඒ නිසා අපි කිසිදු සැකයකින් තොරව ස්වාමිනී ඔබ වහන්සේ වෙතට ඇවිල්ලා මේ මොහොතේ අපේ සියලු ප්‍රශ්න ගැටලු සියලු අවශ්‍යතාවයන් ඔබ වහන්සේගේ පාමුල තියලා කියනවා ස්වාමිනී මෙන්න ඔබ වහන්සේම අරගන්න. යේසුනේ ඔබ වහන්සේ කිව්වා වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සෙනගනි මා වෙතට එන්න මම නුඹට සහනය දෙමි කියලා. ස්වාමිනී මෙන්න බර උසුලගෙන අපි ගියා මෙච්චර කල්. නමුත් දැන් ඇවිල්ලා කියනවා ස්වාමිනී මෙන්න බාර ගන්න. මට මේක තවදුරටත් අරන් යන්න බැහැ ස්වාමිනී. ඔබ වහන්සේ මේ දේ අරන් යන්න. මට මේක වෙහෙස වැඩි ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ අපිව ස්පර්ශ කරන්න. ඔබ වහන්සේ අපිව ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තේ රැගෙන ඉදිරියට ගෙනියන්න ස්වාමිනී. දෙව් පියාණනි ඔබ වහන්සේම අපිට ශක්තිය ධෛර්යය හැකියාව ලබා දෙන්න. ඔබ වහන්සේට ප්‍රේම කරන්න. ඔබ වහන්සේගේ ප්‍රකාශ වීම කෙරෙහි ඉවසීමෙන් බලා සිටින්න. ශුද්ධාත්මයනනි අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න ස්වාමිනී.
මන්ද අපි දන්නේ නැහැ කොහොමද යාඥා කරන්න ඕනේ කියලා ස්වාමී. මොකද අපිට එච්චරටම වෙහෙසයි. අපිට එච්චරටම පීඩිතයි ස්වාමී. අපි දන්නේ නැහැ කොහොමද යාඥා කරන්න ඕනේ කියලා. ඒ නිසා ශුද්ධාත්මයනි අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න. ස්වාමිනී වහන්සේගේ ශුද්ධ වූ හස්තය මම මේ සියලු දෙනා බාර කරනවා. වහන්සේම ඔවුන් තුල ක්‍රියාත්මක කරන්න. ස්වාමිනී ඔවුන්ගේ සීල වශතාවයන් ඔබ වහන්සේ ස්වර්ගීක සම්පූර්ණත්වයෙන් සපයන්න කියලා මම යාඥා කරනවා. දෙවියන්නි මේ එකිනෙකනාව ස්පර්ශ කරන්න. එකිනෙකනාගේ සිත් විමසන දෙවියන් වහන්සේ ඔබ වහන්සේම ඔවුන්ව රැකගෙන ඉදිරියට ගෙනියන්න. මන්ද ඔබ වහන්සේගේ වචනේ කියනවා ඔබ වහන්සේ අවසර නොදෙනවා නම් අපේ කෙස් ගහක්වත් හොලවන්න යක්ෂයන්ට බෑ කියලා ස්වාමිනී. සිත් විමසන දෙවියන් වහන්සේ අපගේ සිත් විමසා බලා ස්වාමිනී එහි යම් කිසි දෙයක් ඔබ වහන්සේට පිළිකුල්ව තිබෙනවා නම් ස්වාමිනී ඒ දේ අපෙන් අයින් කරන්න. ඔබ වහන්සේව සැබෑ ලෙසත් ආත්මයෙන්ුත් නමස්කාර කරන පිණිස දෙවියන්නි ඔබ වහන්සේ අප මැදේ ක්‍රියා කරන්න. දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අපි සිල් දෙනා බාර ජප වෙනවා. මේ මොහොතේ අපි අපගේ දීමනාවන් අපි අතට ගමු. මම වෙනුවෙන් යාඥා කරනවා.